ගැටුමක් වර්ධනය වීම නැතිනම් උග්‍රවීම වළක්වන විදිහට අපේ ක්‍රියාවන් කළමනාකරණය කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. අනෙක් අයට හානියක් සිදුවන හෝ ගැටුම වැඩි කරන අනර්ථකාරී ප්‍රතික්‍රියාවන්ට පොළඹවන දෙයක් හෝ නොකර අපේ දැඩි හැඟීම් පිට කළ හැකි ක්‍රමයක් යොදා ගන්න. ගැටුම තව තවත් උත්සන්න වන බවක් පෙනෙන්නේ නම් ගැටුමේ උග්‍ර බවත් එහි ආවේගකාරී විලාශයත් අඩු කළ හැකි අන්දමේ වචන සහ ක්‍රියාවන් භාවිතා කරන්න. අනෙකා කියන නින්දා සහගත දෙයකින්වත් ඇවිස්සෙන්නේවත් හැඟීම්බරව ප්‍රතික්‍රියා දක්වන්නේවත් නැතුව සිටින්න වග බලා ගන්න. ගැඹුරු හුස්මක් අරගෙන සංසුන්ව ප්‍රතිචාර දක්වන්න. අනෙකාගේ කනස්සල්ලට අපි සවන් දෙන බව අඟවන සැනසීමක් ගෙන දෙන ආකාරයේ ඉරියව් පළ කරන්න. අපි ආක්‍රමණශීලී නොවන බවත් සාමදානයෙන් ගැටලුව විසඳා ගන්න සූදානම් බවත් එයින් අඟවන්න. ඒ අවස්ථාවේ මෙවැනි දේ කිරීම අමාරු වුණත් ගැටුම උග්‍රවීම හෝ ප්‍රචණ්ඩකාරී තත්වයක් දක්වා ගැටුම දුරදිග යාම වළක්වා ගන්න එය ප්‍රයෝජනවත් වේවි. සමහර වෙලාවට අපේ හැඟීම් කළමනාකරණය කරගන්න වැඩි උත්සාහයක් ගන්න වෙනවා. මේ හැඟීම් අපටම ප්‍රකාශ කරගන්න හෝ අප විශ්වාස කරන කෙනෙක් එක්ක බෙදා ගන්න ඉඩ සලසන ක්‍රියාකාරකම්වල විධිමත්ව යෙදීමෙන් අපේ හැඟීම් වඩා හොඳින් වටහා ගන්න අපට උදව්වක් ලැබෙනවා. එතකොට අපේ හැඟීම් හරි පාරකට යොමු කරගෙන ඒ ඔස්සේ හොඳින් කල්පනා කරලා ක්‍රියා කරන්න අපට හැකි වෙනවා. එහෙම කළොත් කෙලින්ම හැඟීම් වලින් අපේ ක්‍රියාවන් පාලනය වෙන්න ඉඩ නොදී අපි කරන්න ඕනෑ දේ තෝරා ගන්න අපට හැකි වෙනවා. අපි සමහර දෙනෙකුට අපේ හැඟීම් සහ ක්‍රියා කළමනාකරණය කිරීම වඩා දුෂ්කර විය හැකියි. ඒ නිසා Tamanට හෝ වෙනත් කෙනෙකුට හානියක් වෙන්න ඉඩ තියෙනවා කියලා සිත් තැවුලෙන් ඉන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල මනෝපදේශකයෙක්, සමාජ සේවා ක්‍රියාකාරියෙක්, මනෝවිද්‍යාඥයෙක්, මානසික චිකිත්සකවරයෙක් හෝ මානසික සෞඛ්‍ය ගැන පුහුණුවක් ලැබූ වෛද්‍ය නිලධාරියෙකු වැනි වෘත්තීමය සේවා සපයන්නෙකුගේ සහාය ලබා ගැනීම වැදගත්. එමෙන්ම චිත්තවේගීය දුෂ්කරතා, සම්බන්ධතා පිළිබඳ ප්‍රශ්න හෝ ප්‍රචණ්ඩත්වය වැනි ගැටලු ඇතිවුණු අවස්ථාවලට උපකාරක සේවා හදිසි ඇමතුම් අංකවලිනුත් ප්‍රයෝජනවත් සහායක් ලබා ගන්න පුළුවන්. දුෂ්කර අවස්ථාවලදී වුණත් අප සහ අන් අය සුරක්ෂිත වන ආකාරයට ගැටුම් මෙන්ම අපගේ සම්බන්ධතා කළමනාකරණය කර ගැනීමට අප තුළ සහ අප අවට තිබෙන සම්පත් යොදා ගන්න හැකියාව අපට තිබෙනවා.